අයියේ ෆෝන් කොහමද? ෆෝන් හොඳයි මල්ලි යාතින් ඉන්නවා. යාතින් ඉන්න මගුලන් නෙමෙයි ඇහුවේ. ගණන් කොහමද? ගණනුත් තුනේ අවුලන්නේ. ගණන් කියපන්. ඔව්. ගණන් නම් මල්ලි එක එක ගණන් වලින් තියෙනවා. මල්ලිට මොකක්ද ඕනේ ෆෝන් එක? අයියේ මම ෆෝන් එකක් ගන්න නෙමෙයි ආවේ. එහෙනම් ටච් එක දාගන්න. එනම් මොන මගුලකටද ෆෝන් වල ගණන් ගන්න? මොකක්ද જાති? ජාතිය නම් දන්නේ නැහැ අයියේ. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මේක තමයි. ඈ? මේක ටච් වෙන්නේ? අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතියකෝ මේක ටච් වෙන්නේ නැහැ. ඒක තමයි ඇයි තියෙන ප්‍රශ්නේ ටච් වෙන්නේ නැහැ. ඊයකෝ මේක බටන් ෆෝන් එක මේ කොහොමද ටච් වෙන්නේ නැහැ. ඊයේ වුණානේ. ඈ? ඌ. තව සීරේ මොනවද බීලිටි? අඩි අයියේ කොහොමද දන්නේ මම බීලිටි කියලා? අනේ මල්ලි ෆෝනුදී ඵලයන් මල්ලි. අයියේ මේ ඒක නෙමෙයි. iPhone හදනවා. මං iPhone විතරක් නෙමෙයි ඕන ෆෝන් එකක් හදනවා. මන් ළඟ 6S එකක් තියෙනවා. බැරි වෙයිද? ඒකේ කැමරාවට සිනමැටික් දාගන්න. අර පස්ස බොද වෙන්නේ. ඈ? ඌ අයියෝ. අනේ බුදු මල්ලි. මට කියලා උඹේ අම්මට රමණේ කරගන්න තු ඵලයක්. වමනේ මට කියලා තු ඵලයක්. විලුඹ නැතුව ඇවිදින්න බලන්න. ඔන්න අඩි උස දාගෙන යනකොට අපිට වල පේන්නේ එහෙම. දැන් තේරෙනවද අපි කොච්චර අමාරුවකින් ඉන්නේ hina වෙන්නේ නැතුව? උදාර. ඉතිරාවේ. අපිට වල පේන්නේ. ඉතිරා කතාවේ. අපිට වෙන්නේ ඕන. වයස 59යි සේවා කාලය 60යි. වෙඩි තැබීම සිදු කරන පොලිස් නිලධාරියා වයස අවුරුදු 59ක පුද්ගලයෙක් නාරම්මල පොලිසියේ විශේෂයෙන්ම අවුරුදු 60කට ආසන්න සේවා කාලයක් තිබෙන නිලධාරියෙක්. අයියෝ වයස 59යි සේවා කාලය 60යි. බඩේ ඉඳන්ම මුඩියුටිද? අම්ම දන්නේ නැද්ද මම බඩේ ඉඳන් පොලිස් ජොබ් එක කරනවා කියලා. බටන් වල නම් තියෙන්නේ ඩියුටි එකේ. මහා ඩියුටියක් කරන්න පුළුවන් තත්ත්වෙක නෑ. පව් බං අසරණ මිනිස්සු මේ වගේ මෝඩ බල්ලෝ නිසා. ඊයාත්මේ මැරෙන්න කලින් ඩියුටි ඉවර කරන්න බැරි වෙච්ච එක. අන්න එහෙම බැලුවොත් යම් කිසි සාධාරණයක් කරන්න පුළුවන්. තාත්තගේ ඇටේ ඉද්දිම මතකගත්තු ඩයල් එක. හැබැයි අන්න ඒ උත්තරේ හරි. පොලිසියෙන් වැඩ කරපු එකේ පුතේ. දිගටම ගැස්සි වගේ දාවේ. ඔව් මටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා එකපාරට. මේක එන්ජින් එකෙත් පොඩි අවුලක් තියෙනවා වගේ මේ මෙතනින් බටයක් යනවා නම් අර ලයින් එක වැඩක් නෑ. ඇයිද දන්නේ එහෙම දැම්මේ නේ? මම නව මුකුත් දන්නේ නෑ අයියේ. මේ ලයින් එක දිගේ ගියාට පස්සේ කිසි අදාළත්වයක් නැති කෑල්ලකට සෙට් වෙන්නේ. මගේ ඔළුවත් මංජන් වෙනවා බලන්න ගිහිල්ලා. හදිස්සියක් නෑ අයියා හිමින් බලන්න. ස්ට්‍රෙස් වෙන්න එපා. පරක්කම බාහු ගම්ම ගනින්. දඹදෙන යුගයේ. අවෝ! ගනින් වල ගම්බා ගැම්මැංගට අපි රාවණ පරපුරේ පුත්තු අවෝ දැකලා නැද්ද අර එහෙම TikTok කියන්නේ මේ දවස්වල අර බටේ වැඩක් නැහැ නේ අපල දාමුද Vagaboo. Vagaboo. Free drinks in the house.